Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද කියලා මම හිතනවා. මම කිව්වා වගේම ඉක්මනට මං ගහව තිබ්බ අනිතුලාගේ එකක් වොයිස් කරලා ගෙනාවා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මෙතන තියෙනවා දවස් දෙකක අපි ගියපු තැන්. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එකට කැමති වෙයි කියලා. Keep watching. අපි දෙන්න ගොඩ දවසක ඉඳන් ලැන්ටන් ෆෙස්ටිවල් එකට යන්න ආසාවෙන් හිටියේ. අපි කිව්වට මම වීඩියෝස් දැක්කා TikTok එකේම ලංකාවේ තිබිච්ච ලස්සනම ලැන්ටන් ෆෙස්ටිවල්ස්. මං සර්ච් කර ඉන්නකොට මට සජෙස්ට් වුණා පිළියන්දල ලැන්ටන් ෆෙස්ටිවල් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඩීටේල්ස් ටික කොහොම හරි ඉක්මනට හොයාගෙන ඉක්මනට මේ ටිකට් එකක් දැම්මා. එතන අපිට පොඩි චුටි ඉවෙන්ට්ස් වගේකුත් ඒකල ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. ඔයාලට හරියට පේනවා වගේ අපිට පොඩි කොලයක් දීලා ඒකේ අපි කැමති නාට් එකක් ලියලා හැන් කරන්න තිබුණා. ඊට පස්සේ මල් වෙඩි තිබුණා. අන්තිමටම තමයි අපිට අපේ ලැන්ටන් එක දීලා පත්තු කරන ටික තිබුණේ. ෆයිනලි කොහොම හරි මං ආසාවෙම හිතුව දෙයක් කරන්න පුළුවන් වුණා. මාරම ලස්සනයි. හැමෝම එකම වෙලාවේ එයාලගේ ලැන්ඩන්ස් මේ විදිහට පත්තු කරලා උඩයවද්දි මාර ලස්සනයි. ඒක ඒ ෆීලින් එක හරිම අමුතුයි. අන්තිමටම අපිට බලුන් ඩාන්ස් එකකුත් තිබුණා. ඒක මාරම ෆන්. එහෙනම් අපි බලමු අපි ඊළඟ දවසේ මොකද කරන්න කියලා. අපි මුලින්ම යන්නේ දැන් HQ එකට. මොකද ওই දවසේ මගේ බර්ත්ඩේ එක. ඒ නිසා අපි දෙන්න ඩිනර් එකට තමයි HQ එකට යන්නේ. එතනට පේන view එක මාරම ලස්සනයි. කියන්නේ නෙළුම් කුරුණ හරි ලස්සනට එතනට පේනවා. අපි පොට්ට කලෙල අපි ඕඩර් කරපු අපේ කැමයි ඩ්‍රින්ක්ස් ඔක්කොම ආවා. ඉතින් මං ෆොටෝ ගහලා අන්තිමට කන්න ගත්තා. මම තනියමම බොනවා. මොකද යාළුසෙම ඒ නිසා කොහොම කූල් මට. ලස්සන අවුට්ඩෝර් සිටින් ඒරියා එකකුත් තියෙනවා. හැබැයි අපි ගියේ සැටර්ඩේ දවසක්. ඒ නිසා ක්‍රවුඩ් හිටියේ. අපිට අවුට්ඩෝර් සිටින් ඒරියා එක නම් ගන්න බැරි වුණා. ඔයාලා කලින් යනවා නම් රිසර්වේෂන් එකක් දාලා යන්න. එතකොට ගන්න පුළුවන් වෙයි. මොකද කරන්නේ කියලාත් මතක නෑ යන්නේ.
මං හිතන්නේ ගෑනු ළමයි හැමෝම එහෙමයි මල් හම්බුනාම. මේක තමයි මගේ outfit එක. ඔයාලා රේට් කරන්න බලන්න මගේ අවුට්ෆිට් එක ලස්සනයිද කියලා. 10න් කීයක් දෙනවද කියලා. ඊට පස්සේ අපි දෙන්න කාලා ෆොටෝ ගහලා ඉක්මනට පික් මේකක් දාගෙන ගෙදර ආවා. ගෙදර එද්දි තිබ්බේ මෙන්න මේ වගේ. ඔන්නමයි මගේ දවස් දෙක ගියුනේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ vlog එකට කැමති වෙයි කියලා. එහෙනම් ඉක්මනටම අලුත් vlog එකකින් එන්නම්. bye bye.